ලංකාවට ලොකු විනාශයක් වුණේ මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච ගම් වතුරත් එක්ක. ඉතින් මේ ගැන මම වීඩියෝ එකක් කරන්න හිතුවා. විශේෂයෙන්ම ලංකාවට ඇතිවෙච්ච තත්ත්වය, ඒකට ලංකාවේ මිනිස්සු මුහුණ දීපු ආකාරය සහ විවිධ දේශපාලන සමාජ හැසිරීම ගැන තමයි මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ලැන්ඩමත් ලංකාවේට පහුගිය දවස්වල විශාල ගම් වතුරක් ඇති වුණා. නායම් වලින් මිනිසුන්ට විශාල හානියක් වුණා. මිනිස්සු දැන්ටමත් 600 ගානකට වැඩිය මැරිලා තියෙනවා. සමහර මිනිස්සු අතුරුදහන්. ඉතින් මේ මිනිස්සු ඉතින් මේ මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නේ ඉතින් මේකත් එක්ක ලංකාවේ මිනිස්සුන්ගේ හැසිරීම කොහොමද කියලා තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් මේ ගම් වතුර ඇතිවෙච්ච මුල්ම දවස්වල හරි මුලින්ම දවස්වල ලංකාවේ විපක්ෂය මොනවද කරේ? විපක්ෂය කිව්වේ ආණ්ඩුවට කියනවා මේක බැරි නම් අපිට දෙන්න අපි මේක කරන්න. අන්තර්වාර පාලනයකට දෙන්න, අන්තර්වාර රජයකට යන්න අපිට. ඉතින් මේ මොකද්ද මේ දේශපාලනීකරණය කරා. ගම් වතුර බහැලා ගියෙත් නෑ, ගම් වතුර වැටෙන්න පටන් ගත්ත විතරයි. තමන්ගේ දේශපාලන වාසියට මේක පාවිච්චි කරන්න පටන් ගත්තා විපක්ෂය. ඉතින් මේක හරිම ලැජ්ජ සහගත තත්ත්වයක්. ඒ වගේම ආණ්ඩුවට විපක්ෂයේ මතය දරන මිනිසුත් කරේ Facebook වලට පැනලා ආණ්ඩුවට බනිනවා මේක පෙර සූදානමක් නැහැ වගේ කතන්දර කිය බනිනවා. ඉතින් උගලන් කල්පනා කරන්න ඕනේ මේක මම දේශපාලන කතාවක් නෙමෙයි. නමුත් උගලන් කල්පනා කරන්න ඕනේ මේක ස්වභාවික ව්‍යසනයක්. ඉතින් මොන රජයක් හිටියත් මේ තත්ත්වයට මුහුණ දෙන්න ලංකාවේ රටක අමාරුයි. ඉතින් උගලන් බලන්න ඕනේ ඉතිහාසය ගැන ගත්තොත් එහෙම ඇමරිකාව වගේ ප්‍රබල රටවල 2005 වගේ හරිකේන් කත්‍රීනා කියලා සුලිකුණාටුවක් කරනවා. ඒ සුලිකුණාටුවෙන් විශාල මිනිසු ප්‍රමාණයක් අවතන් වෙලා, ගෙවල් නැති වෙලා, ජීවිතක්ෂරපත් වෙලා හිටියට මාස ගාණක් යනකම් මේ මිනිසුන්ට කිසිම ආධාරයක් හම්බුන්නේ නැහැ රජෙන්. ඉතින් ඒ වගේ තත්ත්වයක්. ඉතින් ඇමරිකාවේ රටක ඒ වගේ තත්ත්වයක් තියෙද්දි ලංකාවේ රටක් ගැන අහලා වැඩක් නැහැ. ලංකාවේ ගිනිනියන හමුදාවට තියෙන පරණ යල් පැන ගිය ගිනිනියන රට. හරි ලංකාවේ අඩු ගානේ සර්ච් ඇන්ඩ් රෙස්කියු. ඒ කියන්නේ මේ ගුවන් මගින් ගිහලා බේර ගන්න තියෙන හෙලිකොප්ටර් තියෙන ගුවන් හමුදාවට විතරයි. ඒකත් ගුවන් හෙලිකොප්ටර් මම දැක්ක ජනාධිපතිතුමා කියනවා හෙලිකොප්ටර් ගානක්ම අබලන් තත්ත්වෙල තියෙනවා. මේ පහුගිය රජයන් වලින් ඒ හෙලිකොප්ටර් ප්‍රතිසංස්කරණය කළා නැහැ. ඉතින් තියෙන හෙලිකොප්ටර් කිහිපෙන් තමයි මේ ඔක්කොම සියලු දේවල් කරන්න ඕනේ. හරිද? ඉතින් සහන දෙන්න වැඩපිළිවෙලක් අපි දන්නවා මේ අපද මධ්‍යස්ථානයක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් තියෙනවද කියන එක සැකයි. ඉතින් මේ වගේ තත්ත්වයකට තමයි හැමෝම මේ රජය පත් වෙලා අවුරුද්දයි හරි තාම අවුරුද්දයි. ඉතින් මේ වගේ තත්ත්වයකට තමයි හැමෝම කියන්නේ මේ රජයේ සූදානමක් නැහැ කියලා. ඉතින් තවත් කට්ටිය කියනවා මේක රජයෙන් මිනිස්සුන්ට කලින් දැනුම් දුන්නද කියලා. ඉතින් අපි දකිනවා සුනාමිය යන වෙලාවේ මිනිස්සු ගිහිල්ලා මේ මොහොතට ගිහිල්ලා මාළු අල්ලනවා. මොහොත පස්සට ගිහලා. ඉතින් ලංකාවේ මිනිස්සුන් හැසිරීම ඒ වගේ. හරිද? මීට කලින් ඔය නායද්දි ගොඩනැගිලි සංස්ථාවෙන් දෙපෙද කියලා තියනවලු මේ තැන් නාය යනවා කියලා. ඒ තියෙද්දි මිනිස්සු ඒ තැන් වල ඉන්නවා. ඉතින් ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. මිනිස්සු තමන්ගේ දන් දාලා කොහේ ගිහලා යන්නද නේ? ඉතින් මිනිසුන්ට මේ ගෙවල් දුක් මහන්සියෙන් හදපු ගෙවල් දාලා මේ දවසින් දෙකකින් වෙන තැන් වලට යන්න බෑනේ. ඒකත් අපි දන්නවා. නමුත් තමන්ගේ ජීවිතය ඊට වඩා වටිනවා කියලා දැනගන්න ඕනේ මිනිස්සු. ඉතින් ඒක තමයි මිනිසුන්ට කලින් අවවාද කරත් මිනිස්සු යනවාද? ආණ්ඩුව කියන දේ අහනවාද? ඒකනත් අපි හිතන්නේ. අපි රජයකට විතරක් මේ ගැන වැරදි කියලා වැඩක් නැහැ. ඉතින් අපි බලන්න ඕනේ මිනිස්සු රජය කියන දේ අහනවාද? ඉතින් ඒකනත් බලන්න ඕනේ. ඉතින් මූලිකමද අපි තේරුම් ගන්න ඕනේ මේක ජාතික විසනයක්. මේකෙන් විපතට පත් වෙලා තියෙන අපේම සහෝදර ජනතාව, ශ්‍රී ලාංකික පුරවැසියන්, අපේම නෑදෑ හිතර මිතුරුන් සහ අම්මා තාත්තා ඒ වගේ කට්ටිය තමයි මේකෙන් විපතට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ අපි කරන්න ඕනේ රටක් හැටියට, හරිද? රටේ පුරවැසියෙක් හැටියට අපි කරන්න ඕනේ අපිට පුළුවන් උපරිමයෙන් මේ මිනිසුන්ට උදව් කරන එක. තමන්ගේ දේශපාලන මතය මොකක් වුණත් පස්සේ මේ ගම් වතුරෙන් පස්සේ තමන්ගේ දේශපාලන රියස් කව කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මූලික කාරණා වෙන්න ඕනේ තමන්ගේ රටේ පුරවැසියන්ට උදව් කිරීම.
ඉතින් අපි දැක්ක විශාල වශයෙන් මිනිස්සුන් තරුණයන් ඉතින් මේ වෙනුවෙන් පෙළ ගැහිලා උදව් කරනවා, කෑම දෙනවා, වියලි ආහාර දෙන්න කටයුතු කරනවා. හැමෝම පුළුවන් හැටියට හැමෝම විදේශවල ඉන්න විදේශිකයන්, විදේශ සේවයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් සල්ලි වල තියෙනවා. ඉතින් මේ ආකාරයට විශාල වශයෙන් උදව් වෙනවා. නමුත් තාමත් සුළුතරයක් ආකාරයෙන් රජයට බැනිමින් එක කිනාට ඇඟිලි දොස් කියමින් දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. ඉතින් මේක නොයුතු දෙයක්. මේක රටේ ඉදිරි ගමනට බාධාවක්. ඉතින් ඔයගොල්ලන් ඒ දැනගන්න ඕනේ. විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ දේශපාලන එදිරිවාදීකම් පස්සක තියලා දැනට මේ රටේ වෙනුවෙන් එකතු වෙන්න, රටේ මිනිසුන් උදව් වෙන්න, රජයට ඒකට උදව් කරන්න. පස්සේ ගම් අතුරෙන් පස්සේ තමන්ගේ තියෙන දේශපාලන එදිරිවාදීකම් පිරිමහ ගන්න, ඊට පස්සේ කටයුතු කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා කරුණාවෙන්. ඉතින් මේ ගැන අපි ඔළුවේ තියාගෙන අපි ඉදිරියට කටයුතු කරමු. අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා මානසිකත්වය හදා ගන්න ඕනේ මුලින්ම. ලංකාවට බෑ කියලා අපිට විනාශ වුණා, අපේ දේවල් දොරවල් නැති වුණා කියනකට වඩා අපිට පුළුවන් අපි මේකෙන් නැගිටින්න ඕනේ කියන මත තියා ගන්න ඕනේ. මොකද ලංකාව කියන්නේ අවුරුදු 30ක යුද්ධයක් පරද්දලා අපි උඩාපු ජාතියක්. හරිද? අපිට සුනාමියෙන්වත් ලංකාව විනාශ කරන්න බැරි වුණා. අවුරුදු 30ක යුද්ධයටත් අපි විනාශ කරන්න බැරි වුණා. සුනාමියටත් අපි විනාශ කරන්න බැරි වුණා. කොවිඩ් එකටත් අපි විනාශ කරන්න බැරි වුණා. 2019 බෝම්බ ප්‍රහාරයනොත් අපි විනාශ කරන්න බැරි වුණා. ඉතින් මේ හැම දෙයකින්ම අපි නැගිටලා උඩට එනවා ශක්තිමත්. ඉතින් අපිට මේ ගම් අතුරෙනොත් අපිට උඩට එන්න පුළුවන්. ඒ ගැන ඔළුවේ තියාගෙන අපි ඒ වෙනුවෙන් කටයුතු කරතින් අපිට අනිවාර්යයෙන්ම රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් කියන තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් මම කාලට පස්සේ මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ ගම් අතුර ප්‍රශ්න නිසා ඉතින් ඔයාලන් මගේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ඔයාලන්ගේ අදහස් කමෙන්ට් කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියට හම්බෙමු. එතකන් ගිලෙන්න ජය වේවා.